Welcome to my channel. ඉතින් කොහොමද ඔයාලට සතුටින් සනීපෙන් සැහැල්ලුවෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අදත් මම ඔයාලට කියලා දෙන්න හදන වටින වීඩියෝවක් Singer 974 මැෂින් එකේ කොහොමද අපි ඉන්විසිබල් ෂිපර් එකක් අල්ලගන්නේ කියලා. ඔයාලා දන්නවා අපේ ටූල් බොක්ස් එකේ තියෙනවා මෙන්න මේ වගේ ෂිපර් පුට් එකක්. පොඩි ප්ලාස්ටික් කැල්ලක් එහාට මෙහාට කරන්න පුළුවන්. ඒ වගේම ෆුට් එකේ දෙපැත්තෙන් පුංචි සිදුරු දෙකක්, ඒ කියන්නේ කට්ට දෙකක් වගේ තියෙනවා. ඒකෙන් තමයි අපි ෂිපර් එක මහන්නේ. හරි, අපි බලමු කොහොමද අපි දැන් ෂිපර් එක අල්ලන්නේ කියලා. ඔයාලා ඇඳුමේ ෂිපර් එක මහන කොටස කොහොමත් විවරයක් තියෙනවා. ඒ කියන්නේ කතුරෙන් කපලා ඒ විවරයට තමයි අපි ෂිපර් එක අල්ලන්නේ. ෂිපර් එකේ හොඳ පිට පැත්ත සහ රෙද්දේ හොඳ පිට පැත්ත එක පිට එක හිටින විදිහට තමයි අපි ෂිපර් එක තියාගන්න ඕනේ. බලන්න. රෙද්දේ හොඳ පිටත් ෂිපර් එකේ හොඳ පිටත් එක මත එක තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. එතකොට ෂිපර් එක අපි අරලා වහලා තියෙදි මහන්න බැහැනේ, ෆුට් එක වදිනවනේ. හරියටම ෂිපර් එකේ මහන්න තැනට ෂිපර් එක ලස්සනට පින් කරගන්න. එතකොට ඒකේ තියෙනවා මේ පොඩි ප්ලාස්ටික් කොටසක්. ඒ කොටස උඩට පල්ලෙහාට වෙන නොයන එක තීරණය කරන්න ඕන ඔයාලා. මොකද ගොඩක් වෙලාවට ගොඩ පල්ලෙහාට ආවම මේක කැතයි. හරියටම මොකද අපි පේසින් එකක් මහන්න පුළුවන් කරයක් වටක් නම්. එතකොට ඒ වගේ මොන හරි මූට්ටුවක් එන්න පුළුවන්. ඒක නිසා ඒක ඒ අයිනටම ගේජ් එකටම එනවා නම් ලස්සනයි. ඊට පස්සේ අපි ෂිපර් එක මහන්නේ ෂිපර් එකේ අයිනෙමයි. ඒ කියන්නේ දැන් අපි මේ පැත්ත වම් පැත්තනේ මහන්නේ. එහෙනම් අපි වම් පැත්තේ සිදුරෙන් තමයි නීඩල් එක වදින්න ඕනේ. ඔන්න බලන්න ෂිපර් ෆුට් එක වම් පැත්තට තියලා තද කරගත්තාම නීඩල් එක වදින්නේ වම් පැත්තෙන්. පැහැදිලි නේද? හරි, අපි බලමු දැන් අපි කොහොමද ෂිපර් එක මහගෙන යන්නේ කියලා. අනිවාර්යයෙන්ම පින් එකක් ගහලා සවි කරගන්න. එතකොට ලස්සනට නීට් එකට මහ ගන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැහැ. මම මේ නූල් රෙදි විවිධ වර්ණ වලින් පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට වීඩියෝ එකට පැහැදිලිව පේන්න ඕන නිසා ඔයාලා අඳුම මහද්දී අනිවාර්යයෙන්ම එකම වර්ණයෙන් ෂිපර් එක නූල පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි ගොඩක් ලස්සනට නිමාවකින් යුතුව ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. ෂිපර් එකේ අයිනටම වෙන්නයි අපි මහන්න ඕනේ. හොඳටම අයිනට කරන්න ඕනේ. ඔයාලා දැකලා තියෙනවා නම් ඉන්විසිබල් ෂිපර් එකක් අතට අරගෙන බලන්න පුංචි ඇඹරිච්ච ගතියක් තියෙනවා ෂිපර් එක මැද. ඒ ඇඹරිච්ච කොටස අයිනෙන්ම තමයි නීඩල් එක වදින්න ඕනේ. අපි පටන් ගනිද්දී දෙපාරක් ටැග් කරලා හොඳටම අයිනෙන් මහගෙන එන්න ඕනේ. තමන්ට අවශ්‍ය උසට හෝ නැත්නම් ෂිපර් එකේ උසට අයින දිගේ මහගෙන එන්න. ඉන්විසිබල් ෂිපර් එක මහන්නේ උපරිම අයිනට කරලා. ඒකේ උඩින් යන්නේ නැහැ. නීඩල් එක ෆුට් එකට තල්ලු වෙලා ලස්සනට අයිනෙන් මැහෙනවා. අපි මහලා ඉවර කරන්න ඕන තැනදිත් දෙපාරක් ටැග් කරලා ඉවර කරගන්න ඕනේ. අනිත් මේ ෂිපර් එක වගේ අනිත් පැත්තට හරවලා මැසීමක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පේනවා ඇති ෂිපර් එකේ අයිනෙන්, ඒ කියන්නේ අස්සෙන්ම තමයි මැස්ම මැහිලා තියෙන්නේ. අර ඇඹරිලා වගේ තියෙන කොටස අස්සෙන්ම තමයි මැස්ම මැහිලා තියෙන්නේ. ඒතකොට ඒක අනිත් පැත්ත හැරෙව්වාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳ පිට. පැහැදිලි නේද? හරි. අපි බලමු දැන් අනිත් කොටස මහගන්නේ කොහොමද කියලා.
ඒ කොටස මහන්නේ තනිත් කලින් පැත්ත වගේමයි හොඳ පිට තියන්න ඕනේ. රෙදි කොටසේ හොඳ පිටත් ෂිපර් එකේ හොඳ පිටත් එක මත එක තියලා තමයි අපි ෂිපර් එක මහගෙන යන්නේ. ඒ තියනකොට අනිවාර්යෙන්ම කලින් ෂිපර් කොටස තියපු උසට සමාන උසකින් තමයි අපි අනිත් ෂිපර් කොටසත් තියන්න ඕනේ. මොකද නැත්තම් ෂිපර් එක වහද්දී ඒ උස කොට එන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. අපි බලමු දැන් කොහොමද මේක මහගන්නේ කියලා. ෂිපර් ෆුට් එක අපිට නැවත මාරු කරගන්න වෙනවා. මොකද හේතුව මේ ෂිපර් එකේ අපි ඉස්සෙල්ලා මැහුවේ වම් පස. දැන් අපි මහන්න යන්නේ දකුණු පස කොටස. එතකොට ෂිපර් ෆුට් එකේ අපි ෂිපර් ෆුට් එක අනිත් පැත්තට දකුණු පසට මාරු කර ගන්න ඕනේ. ඔහොමම තියදී ෂිපර් එක මහන්නේ නැහැ. එහෙම වුණොත් මැහෙන්නේ වම් පසින්. ඒක නිසා අපි ෂිපර් එක ගලවලා ඔයාලට පේනවද මේ ප්ලාස්ටික් කෑල්ල එක වම් පසට තල්ලු කරලා මේ හිඩස තියෙන දකුණු පස කොටසට තමයි අපි ෆුට් එක හිර කරගන්නේ. ඔන්න බලන්නකෝ. ෆුට් එක තියලා තද කරගන්න ඕනේ. එතකොට ඔන්න දැන් නීඩල් එක වදින්නේ දකුණු පස සිදුරේ. දැන් අපි තියාගත්ත ෂිපර් කොටස ලස්සනට අයිනෙන් අර මුලින් විදියමයි හොඳටම අයිනෙන් පටන් ගනිද්දි දෙපාරක් ටැග් කළා ලස්සනට අයිනෙන් මහගෙන යන්නයි තියෙන්නේ. හරි ලේසි අමාරු නැහැ. හොඳටම අයිනට කරන්න. එතකොට අර ෂිපර් එකේ ඇඹරිච්ච වගේ කොටස දිග ඇරිලා ෂිපර් ෆුට් එකට තල්ලු වෙලා දිග ඇරිලා අයිනෙම බහැනවා. ඒක නිසා හොඳටම ෂිපර් ෆුට් එක ඒ ෂිපර් එකේ පැත්තට බර වෙන්න මහගන්න. කලින් නවත්තපු තැනින්ම නවත්ත ගන්න ඕනේ. ඒ උසට සමානවම තමයි නවත්ත ගන්න ඕනේ. ඔන්න ඔය විදියට අපි එතන ටැග් කරලා අවසන් කරගන්නවා. පේනවද ඔයාලට? ඔන්න ඔය විදියට තමයි ෂිපර් එක මහලා ඉවර කරගන්නේ. අයිනෙම තමයි මහගෙන යන්න ඕනේ. එතකොට ඔය වගේ ලස්සනට මැහෙනවා. හරි අපි දැන් බලමු ෂිපර් එක කොහොමද තියෙන්නේ කියලා. අපි ෂිපර් එක වහලා බලමු. පේනවද ඔයාලට? ওই විදිහට තමයි තියෙන්න ඕනේ. ෂිපර් එකේ පාට ওই විදිහට ගොඩක් පේන්න බෑ. මොකද අපි ඇඳුමේ අනිවාර්යයෙන්ම ඇඳුමේ පාටට ෂිපර් එක නූල් පාවිච්චි කරන්න ඕනේ. රෙද්ද පාටට නැත්තම් ටිකක් ඇතට පේනවා. හොඳට ලං වෙලා තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට. ඔක ලස්සනට අයන් කරගන්න. එතකොට ඒ අයන් එකට නීට් එකට හිටිනවා. පැහැදිලි නේද? අපි බලමු කොහොමද අපි ෂිපර් එකේ අවසන් කරපු කොටස. ඒ කියන්නේ අපි හිතමුකෝ පිටුපස විවරයක් කියලා. ඒ පිටුපස විවරය වුණත් කොහොමද ඒක ඉවර කරගන්නේ? ඒ කියන්නේ දැන් අපි ෂිපර් කොටස විවරය තිබුණාට ඉතුරු ටික විවරය තියන්න බෑනේ. ඒක මහලා මහන්න ඕනේ. ඒක නිසා ඒක මහන විදිය අපි බලමු. ෂිපර් ෆුට් එක අයින් කරගන්න නෝමල් ෆුට් එකට දාගන්න ඕනේ. ෂිපර් ෆුට් එකෙන් මහන්න බෑ.
මේ විදියට රෙදි කොටස් දෙක එකමත් එක තියලා අපි අඟල් භාගයට හෝ ෆුට් සයිස් එකට ඒ Taman මහන දේ අනුව ඒක වෙනස් වෙනවා. හරි. ටැග් කරලා මහගෙන එන්න. ඒ මහගෙන එද්දී ෂිපර් කොටස අහුවෙන්නේ නැති වෙන්න තමයි අපි මහන්න ඕනේ. ඒ ෂිපර් කොටස මේ මැහුමට අහුවෙන්න බෑ. ඒක එළියට අරගෙන උඩටම මහගෙන එන්න ඕනේ. මහලා ෂිපර් එක මහලා ටැග් කරලා ඉවරුණු තැනත් පහු කරලා චුට්ටක් උඩට මහන්න ඕනේ. පැහැදිලි නේද? ඔන්න ඔය විදියට. එතකොට තමයි හොඳ පිටපැත්තෙන් ෂිපර් එක අරිද්දී නීට් එකට තියෙන්නේ. නැත්තම් අර විවරේ පේන්න ගන්නවා. කැත. පිටිපස්සේ එන මැස්ම උඩට එන්න ඕනේ. දැන් පේනවා නේද ඔයාලට? මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ওই විදියට තමයි තියෙන්නේ. එතකොට කොහොම තියෙද්දි බලමු ෂිපර් එක අපි අරිලා කොහොමද අරහම එන්නේ කියලා. ෂිපර් එක ඇරියාම ඔතනින් නවතිනවා. අර විදියට අර මං කිව්ව විදියට ෂිපර් එක ටැග් කරපු තැනට වඩා චුට්ටක් උඩට මහලා ඉවර කරාම යට මැස්ම. එතකොට ඒ ගානට හිටිනවා. නැත්තම් අතන සිදුර වගේ පේනවා. ඒක කැතයි. ඉතින් මේක අයන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අයන් කරලා තමයි අපි මහන්න ඕනේ. මහලා ඉවරලා අයන් කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන නිමාවක් තියෙන්නේ. මේ ෂිපර් එකේ උඩ කොටස් දෙක අවශ්‍ය නම් ඔයගලන්ට කපලා අයින් කර ගන්නත් පුළුවන්. ඒක පේසිමකට හරි අවශ්‍ය තැනකට අහු වෙනවා නම් ඒක මැස්ම ඝනකම වෙනවනේ. ඒකින්ද අපිට මහලා මේ කපලා අයින් කර ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට අදත් පැහැදිලි වෙන්න ඇති කියලා වීඩියෝ එක. ඉතින් මීට වඩා වෙනස් ක්‍රම ඇති, අලුත් දේවල් ඇති. ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.